අපි අද බියර් වලින් කේක් එකක් හදමුද? මේක ගිනස් කේක්. මේක ඉතින් හරිම රසයි. මේකට ඔයාලා කැමති නම් ඇල්කොහොල් ෆ්‍රී ගිනස් බියර් එක උනත් ගන්න පුළුවන්. ඔය තමයි ඕන කරන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික. මම ඒක ඔයාලට දීලා තියෙනවා. ඒකෙන් බලා ගන්න පුළුවන් ප්‍රමාණවල ඔක්කොම. ඒකට ඕන කරනවා ගිනස් බියර් එක, unsalted butter, cocoa powder, sugar, sour cream, බිත්තරයක්, vanilla, පිටි, baking soda. හරි, අපි දැන් චොක්ලට් ගිනස් ස්පොන්ජ් එක හදමු. ඒකට අපිට එකටම ගිනස් බියර් එකට අපි ගන්න unsalted butter පොඩි කෑලි වලට කපලා ගිනස් බියර් එකට එකතු කරගන්න ඕන. එකතු කරගෙන ඒක ඩබල් බොයිල් කරගන්න ඕන. ඒක ඩබල් බොයිල් කරගන්න ටික වෙලාවක් යද්දී බටර් එක දිය වෙන්න පටන් ගන්නවා. බටර් එක දිය වුණාට පස්සේ මම මේකේ පෙන්නලා නැහැ ලිප ඔෆ් කරගන්න ඒ වෙලාවට. මොකද නැත්තම් බියර් එකයි ඒ බටර් මිශ්‍රණය රස්නේ වැඩි වෙනවා. එතකොට අපිට පිටි එක එකතු කරගන්න චුට්ටක් අමාරුයි. බිත්තර මිශ්‍රණය හැම එකතු කරගන්න අමාරුයි ඒ වෙලාවට. ඒ හින්දා වැඩියේ රස්නේ වෙනකන් තියාගන්න නැතිව ඒක ඩබල් බොයිල් කර බටර් දිය වුණාට පස්සේ ඒක අයින් කරගෙන ඒකට සීනි කොකෝ පවුඩර් එකතු කරගන්න. ඒක එකතු කරලා ඒක හොඳින් මිශ්‍ර කරගන්න. ඔය මං පෙන්නලා තියෙන විදිහට මේ කැට හිටින්න නැති වෙන්න කොකෝ පවුඩර් එකකින් මික්ස් කරගන්න. ඊට පස්සේ ඒකට එක පැත්තකින් තියලා සවර් ක්‍රීම් එකට අපි ගත්ත බිත්තරය එකතු කරන්න. ඊට පස්සේ වැනිලා එකතු කරලා ඒක හොඳ ක්‍රීම් එකක් වෙනකන් බීට් කරගන්න ඕන. ඔය මම පෙන්නලා දීලා තියෙන විදිහට. මම ඒ සවර් ක්‍රීම් මිශ්‍රණයයි බිත්තර එක විනාඩි 5ක් විතර බීට් කරගත්තා. ඊට පස්සේ අපි අර ඩබල් බොයිල් කරගත්ත ඒ ලික්විඩ් එක සවර් ක්‍රීම් මේ මිශ්‍රණයට දාලා ඒකත් හොඳට මික්ස් කරගන්න. ඊට පස්සේ පිටියකට අපි බේකින් සෝඩා එකතු කරලා ඒක දාන්න අර ලික්විඩ් මිශ්‍රණයට දාලා හොඳින් කැට හිටින්න නැති වෙන්න කලවම් කරගන්න. කලවම් කරගෙන ඒක ට්‍රේ එකකට දාලා බේක් වෙන්න දාන්න ඕන. මම පාවිච්චි කරේ කිලෝ එකේ කේක් එකක් අපි බේක් කරන සයිස් එකේ තැටියක්. මොකද මම වැඩි උසට එන්නේ නැතිව ගත්තේ හින්දා. නැත්තම් ඔයාලට උසට එන්න ගන්න ඕන නම් මේ කේක් එක සෑන්ඩ්විච් කරනවා නම් ඔයාලා මේ එක 500 කේක් එකක් දාන ට්‍රේ එකක දාලා බේක් කරගන්න පුළුවන්. මම ඒක 180 විනාඩි 30 35 අතර බේක් කරගත්තා. ඒක නිවෙන අතරතුර ඒකට දාන ටොපින් එක තමයි මේ මම හදන්නේ. ඒකට ඩබල් ක්‍රීම් මම අරගත්තා. පිපින් ක්‍රීම් උනත් ගන්න පුළුවන්. ඩබල් ක්‍රීම් එකට අයිසින් සුගර් එකතු කරලා ඒකටම කෝන් ෆ්ලවර්ත් එකතු කරන්න ඕන. මම උතන අයිසින් සුගර් එකට කෝන් ෆ්ලවර් දාලා හලාගෙන තියෙන්නේ. ඒ දෙකම දාලා සොෆ්ට් පීක් එකක් එනකන් බීට් කරගන්න. බීට් කරගෙන සොෆ්ට් පීක් එකක් ප්‍රමාණයට ආවට පස්සේ අපි ක්‍රීම් චීස් එක ඒකට ඇඩ් කරගන්න. මම නම් ගත්තේ ෆිලඩෙල්ෆියා එකේ ක්‍රීම් චීස් එක. මොකද ඒක ගොඩක් රසයි. ඔයාලත් පුළුවන් නම් ඒක අරගන්න. ඒක ගොඩක් රසයි අනිත් ක්‍රීම් චීස් වලට වඩා. ඊට පස්සේ ඒක අපි බේක් කරගත්ත කේක් එක නිවුණාට පස්සේ මේ විදිහට උඩින් දාලා මම ටොපින් එක දාලා සරසගත්තා. ඔයාලා 500 තැටියක දාලා බේක් කරගත්තා නම් ඒක සෑන්ඩ්විච් කරලා ලේයර්ස් දෙකක් වෙන විදිහට සරස ගන්න පුළුවන්. මේ ටොපින් එකට අපි ක්‍රීම් චීස් දාන හින්දා එකෙන් අමුතුම රසයක් එන්නේ. ඔයාලත් ওই විදිහට හදලා බලන්නකො හරිම රසයි.